හිස් වූ ජනමන හද දැනුමින් ස්වයං පෝෂිත කරන උදාර වූ මෙහෙවරේ තවත් එක් කොටසක් නැත්නම් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අදත් වැඩසටහන ආරම්භ කරනවා. ආයුබෝවන්. අද අපි වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙලින්ම වැඩසටහන වෙත යොමු වෙමු. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙල්ලන්ගේ ඒ කියන්නේ කාන්තා පාර්ශවී නම් වල සාහිත්‍යමය තේරුම්. හරි. දැන් ඒක නම් තෝරගන්නදී මම ඒ කට්ටියට අසාධාරණයක් වෙන්න නිසා ජිමිනිගෙන් අහලා ඒ ආව නම් ටිකෙන් තමයි කොටසක් තෝරගත්තේ. කියන්නේ අර හැම වෙලෙම පාවිච්චි වෙන නම් අරගෙන ඒ වගේ තේරුම් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයත් බලන්න ඔයාගේ නම තියෙන්න පුළුවන් මේකේ. අපි බලමු. මුලින්ම තියෙන්නේ සඳුනි. ඒකත් ඒක වැඩිපුරම භාවිත වෙනවා. සඳුනි හැදිලා තියෙන්නේ ස දාන දුනි එකතු වෙලා. ස කියන්නේ සාමාන්‍ය උපසර්ගය. එතකොට ස කියන එකේ සමග සහිත වගේ එකක් තමයි එන්නේ. දුනි කියන්නේ දෙනවා. හරිද? එතකොට සමග සහිත දෙනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් සමග දෙන අදහස තමයි. කියන්නේ යම් දෙයක් දෙන. අන්න ඒ වගේ අදහසක් තමයි සඳුන කියන එකෙන් එන්නේ. මොකක් දෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ සාහිත්‍යමය තේරුම ඒක තමයි. මොකක් හරි දෙයක් එක්ක දෙනවා කියන එක. ශ්‍රී ලංකට තියෙන්නේ කවිෂ. කවිෂ කියන එක ඇදලා තියෙන්නේ කදන විෂ. ක කියන්නේ ජලයට. මල සමනේ කමල වුණාම ඒ කියන්නේ නෙළුම් මල වෙනවා. ඒක නෙළුම් මල කියන්නේ අර ඩිරෙක්ට් නම නෙමෙයි වුණාට ඒ කියන්නේ ජලයෙන් උපන් කියන අර්ථයත් එක්ක නෙළුම් මලට කමල කියලා කියනවා. ඒ කියන්නේ ක ඉස්සරහට එන හින්දා. එතකොට ක කියන්නේ ජලය. විෂ කියන්නේ විෂ. එතකොට විෂ සහිත ජලය. කවිෂා කියන එකේ තේරුම. ඊළඟට අපි දන්නේ සාහිත්‍යමය වශයෙන් එහෙම තමයි තියෙන්නේ. ඇත්තටම එහෙමද කොහොමද දන්නේ? ඊළඟට ඉරේෂා කියලා තියෙනවා. ඉරේෂා අයිකන වැඩි භාවිත වෙන්නේ නැහැ නේ. හින්දා ඒක එපා. මල්ෂා. මල්ෂා. ඒක එතකොට මල් දනෂා. මල් කියන්නේ මොනවද? අපද්‍රව්‍ය. ඒ කියන්නේ මල අපද්‍රව්‍ය එහෙම ගන්නත් පුළුවන්. එහෙම ඒ අර්ථයක් තමයි එන්නේ. එතකොට අපද්‍රව්‍ය ෂා පුදුම. ඒ කියන්නේ පුදුම සහගත. ඒ කියන්නේ පුදුම සහගත අපද්‍රව්‍යයක් වගේ තමයි තේරුම එන්නේ මල්ෂා කියන එකේ. අපි මේ කෙටියෙන් කියාගෙන යමු. මොකද මේ නැත්තම් ගොඩක් දික් වෙනවනේ. අනිත් අය බලන් ඇති තේරුම කියනකම්. ඉතින් මේ හින්දා අපි ඉක්මනට කතා කරමු. ඔයාලට ඕන නම් ඉතින් ගැඹුරෙන් වෙන වැඩසටහනකින් කතා කරන්නත් පුළුවන්. කොහොමද තේරුම ඉතින් කොහොමත් එක තමයි. ඉතින් කොච්චර ගැඹුරින් කතා කරත් නිපුණි එකක් ගමු. නිපුණි නීදන පුණි. එතකොට නී කියන්නේ නැත වගේ අදහසක්. නැත. එතකොට පුණි කියන්නේ පුණ්‍යවන්ත. එහෙම නැත්තම් පිවිතුරු. එතකොට පුණ්‍යවන්ත නැති වගේ අදහසක් තමයි එන්නේ. නැත්තම් පිවිතුරු නැති වගේ අදහසක් තමයි නිපුණ කියන නමේ තේරුම. ඊළඟට නෙත්මි. නෙත්මි. නෙත්මි ඒක එන්නේ නෙද්දනමි. නෙත් කියන්නේ ඇස්. ඒක අපි හැමෝම දන්නවා. මී කියන්නේ මී හරකා. සාහිත්‍යමය වශයෙන් එහෙම තමයි කියන්නේ. මී හරකා මීයා වගේ. එතකොට ඇස් මේකට කැමති එකක් ඔයා කැමති එකක් දාගන්න. කිසිම අවුලක් නැහැ. එතකොට ඇස් කියන්නේ මී හරකේ කුබඳු ඇස් නැත්නම් මීයේ කුබඳු ඇස්. අන්න ඒ වගේ තේරුමක් තමයි නෙත්මි කියන එකෙන් විද්‍යමාන වෙන්නේ. ලක්ෂානි නිෂාදී පියුමි අමානි සෙනුරි. සෙනුරි කියලා ඉන්නව නේද? ගොඩක් කට්ටිය.
හාරෝ නෙමෙයි. සෙනුරි ඊට පස්සේ එකත් සන්ධි වෙලා තියෙන්නේ සෙනු දනරි. සෙනු කියන්නේ සේනාව. රී කියන්නේ ඍෂි නැත්තම් මහාන. අන්න ඒ වගේ අදහසක් තමයි එන්නේ. එතකොට සේනාව ඍෂි. ශක්තිමත් කියලා ගන්නත් පොළොව. නැත්තම් ශක්තිමත් මහාන කෙනෙක් නැත්තම් ඍෂි කෙනෙක්. මම දන්නේ සාහිත්‍යයේ සඳහන් වෙන විදිහට මේ වගේ අය තමයි ගොඩක් අර මේ මොකක් හරි හිතට දුකක් වගේ ආවහම සාමාන්‍යයෙන් මහාන වෙන්න යනවා අයියේ. අන්න ඒ වගේ අදහස් පළ කරන්නේ මෙන්න මේ වගේ අය තමයි. එතකොට මේක අර නමේම තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන මේ අවධානයෙන් කටයුතු කරොත් හොඳ වෙයි කියලා මම හිතනවා. ඊළඟට තෙනුකි නෑ එහෙම නම් වැඩි නෑ නේ. ලිහාන්සා දෙව්මි ඒක ගමු. දෙව්මිලා ඉන්නවා ටිකක් නේ. දෙව්මි. දෙව්මි හැදෙන්නේ දෙව්දන මි. එතකොට දෙව් කියන්නේ දෙවි නැත්තම් උසස්. අන්න ඒ වගේ අදහසක් තමයි එන්නේ. එතකොට ඊට පස්සේ මී කියන්නේ මීහරක නැත්තම් මීයා. ඒක සාහිත්‍යමය වශයෙන් එහෙම තේරුමක් තමයි මීයවුරෙන් කියවෙන්නේ. එතකොට උසස් මීහරකේ නැත්තම් උසස් මීයේ. අන්න ඒ වගේ අදහසක් තමයි දෙවුම් කියන නමේ තේරුම වෙන්නේ සාහිත්‍යමය වශයෙන්. තරුසි. තරුසි. තරුසි කියන නමේ මෙයා හැදින්නේ තදන රුසි. ත කියන එකේ අදහස වෙන්නේ සාමාන්‍යයෙන් කියන්නේ පැරණි සංස්කෘත භාෂාවල වගේ ත කියන්නේ නිකන් පොළව පෘථුවිය වගේ අර්ථයක් තමයි දෙන්නේ. ඒ කියන්නේ පොළව කියලා ගමු. නැත්තම් පෘථුවිය. ඍෂි කියන්නේ ඍෂිවරයා. ඍෂි කියන්නේ ඍෂිවරයා. එතකොට මොකද්ද මේකේ තේරුම වෙන්නේ? ඒ කියන්නේ මහ පොළවේ නැත්තම් පෘථුවිය වගේ එන්නේ ඒ වගේ කියන්නේ ඊටම විශාල චිත්ත ශක්තියක් තියෙන ඍෂිවරයෙක් හැටියට තමයි තරුසු කියන නමේ තේරුම වෙන්නේ. ඒ කියන්නේ ඍෂි කෙනෙක් කියන්නේ ඌ බල සම්පන්න ඕනෙම දෙයක් ඕන වෙලාවක අතාරින්න පුළුවන් જાතියේ තේරුමක් තමයි තරුසි කියන එකෙන් තේරුම වෙන්නේ. ප්‍රවේශමි. ඊළඟට සමාධි. සමාධි කියන එක ගමු. සමාධි. සමාදනදී. සමා කියන්නේ සමාව. ඊට පස්සේ දී කියන්නේ දෙනවා. ඉතින් සාමාන්‍ය සමාව දෙනවා. ඒ කියන්නේ ඕනිම දෙයකට සමාව දෙන જાතියේ කාන්තාවක් හැටියට තමයි සමාධි කියන නම අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනිම දෙයකට සමාව දෙයි. ඕනි වැරද්දකට. ඒ කියන්නේ ඒ ඇතින් බලුවම සමාධි කියන නම මම හිතන්නේ හොඳයි. ඒ නම තියෙන කෙල්ලෝ ඕනි දෙයකට සමාව දෙනවා. හරි ඊළඟට අපි බලමු චතුරිකා. චතුරිකා කියන නම නම් ටිකක් අසීරු බවක් මට පෙන්නුම් කරනවා තේරුම් හොයාගන්න. බලමු. එක හැදෙන්නේ ච දන තුරිදන කා. ච කියන්නේ චලනය වෙන. ඒ කියන්නේ චලනය නැත්තම් ක්‍රියාශීලී වගේ අදහසක් තමයි එන්නේ. ක්‍රියාශීලී වගේ අදහසක්. තුරු කියන්නේ මේ ඒක අපි හැමෝම කියන්නේ අර සංගීතය කියන තුරිය කියන සංගීත භාණ්ඩ වලට තූර්ය වාදන අන්න ඒ වගේ අදහසක් තියෙන්නේ. එතකොට ඒක අපි සංගීත භාණ්ඩ කියලා ගමු. ඊට පස්සේ කා කියන්නේ කනවා නැත්තම් විනාශ කරනවා.
ඉතා ක්‍රියාශීලීව සංගීතය කනවා වගේ විනාශ කරනවා වගේ අදහසක් තමයි චතුරිකා කියන නමින් ගම්ම්‍ය වෙන්නේ. ඇත්තද දන්නේ නේ? චතුරිකාලා මම දන්නේ මම චතුරිකාලගේ සින්දු අහලත් නෑ. යාළුවෙක්වත් නෑ චතුරිකා කියලා. ඒ කියන්නේ ගැන අදහසක්වත් ගන්න මට ඒක දන්නේ හරියටම. හංසනි. ඒක නම් වැඩි භාවිතා වෙන්නේ නෑ නේද? කමන්න එකක් බලමුකෝ. හංසනි. හංසනි කියන එක හැදිලා තියෙන්නේ හන්දන සදන නි. හං කියන්නේ හංසය. අපි හැමෝම දන්නවනේ. ස කියන්නේ සමාන. ඊට පස්සේ නී කියන්නේ නැත. කියන්නේ හංසයන් සමාන නැති. තුමක් ඇත නමක් කොයිද? හංසයන් සමාන නැති කියලා අදහස තමයි හංසනී කියන එකෙන් අපිට තේරුම විදිහට ගන්න පුළුවන්. මම දන්නේ නැහැ මොනවද කියලා හංසයෝ ඉතින් මේ මම හිතනවා ඔයාලට මේ අද වැඩසටහනේ සෑහෙන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ කියන්නේ අපිට මේ නම් ගත්තාම ගොඩක් තියෙනවා ඉතින් කෙල්ලෝ. ඉතින් අපිට ඒ විදිහට ගන්න බෑ. අපි ඊළඟ වැඩසටහනකින් කොල්ලෝ ගණන් වල තේරුම අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අද සෑහෙන්න මේ වැදගත් දෙයක් දැනගත්තේ නැති. ඒ කියන්නේ අද වෙනකන් කිසිම කෙනෙකුට තමන්ගේ නමේ තේරුමවත් දන්නේ නැතුව ජීවත් වෙලා මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. මොකද අපි සාහිත්‍යමය වශයෙන් අපි තේරුම් බලන්නේ නැහැ සාමාන්‍යයෙන්. නැත්නම් අපි හිත හදාගන්න කියනවා. ඒ කියන්නේ මොකක් හරි නමක තේරුම ඒ කියන්නේ කයින් හරියම මේ කියලා සුබ පැත්ත විතරයි කියන්නේ. ඒ කියන්නේ හොඳ පැත්ත. නැත්නම් ජිමිනිකින් හරි AI tool එකකින් හරි තමන්ගේ නම හැවුවොත් එතකොට ඒක කියන්නේ මොකද්ද? අර හොඳ නම මොන නම දැම්මත් ලස්සන තේරුමක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ උනාට ඇත්තටම එහෙම නැහැ. මේක දැන් සාහිත්‍යමය තේරුම් ගත්තාම මේ ඒ කියන්නේ හරි හොඳ තේරුමක් තියෙන එකක් මම දැකලාම නැහැ මං හිතන්නේ. දැන් මම මේ හම්බෙන් වශයෙන් තෝරගත්ත නම් ටිකෙන් තමයි තේරුම් ගත්තේ. දැන් හරියට එකක් තිබුණේ නැහැ මං හිතන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ සාහිත්‍යමය වශයෙන් තමන්ගේ නමේ තේරුම අද දැනගන්න නැති කියලා. ඒ වගේම තමයි තමන්ගේ නම කියුනේ නැත්තම් ඒ වගේ වැඩසටහනක් කරන්න ඕනේ නම් මට පහලින් කියන්න. මොකද අපි මේකේ පාර්ට් 2 විදිහට උනත් නැත්තම් දෙවෙනි මේ දිගහැරුම විදිහට උනත් අපිට තව වැඩසටහනක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟට වැඩසටහනේ වැදගත් දෙයක් මේ වගේම වැදගත් කතිකාවතක් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්.